බයික් කම්පැනියකින් නෙවෙයි අභ්‍යවකාශ යානා හදන ඉංජිනේරුවෝ එකතු වෙලා හදපු මේ මිසයිලේ ඇතුළේ තියෙන දේවල් දැක්කොත් ඔයාට පිස්සු හැදෙයි. ඔව්, ඒ තමයි ලෝකේ මෑස් ප්‍රොඩක්ෂන් සුපර්චාර්ජ්ඩ් සුපර් බයික් ෆැමිලි එකක් හදපු එකම මැනුෆැක්චරර් එක වෙන කවසකි ළඟේ අභිමානය Ninja H2 සහ H2R. අද වාහන මාස්ටර් ක්ලාස් එකෙන් අපි මේ සුපිරි යන්ත්‍රයේ ඇතුලේ හැංගිලා තියෙන කාටවත් නොතේරෙන රහස් සරලවම දිගහරිනවා. ඔයා H2 පිස්සෙක් නම් හුස්ම තද කරගෙන බලන්න. මොකද මේ වීඩියෝ එකේ වේගය වැඩි. මම මුලින්ම කියවනේ මේක සාමාන්‍ය බයික් කම්පැනියකින් හදපු එකක් නෙවෙයි කියලා. මේ H2 එක හැදුවේ Kawasaki Heavy Industries කියන දැවැන්තයා. එයාලා තමයි ජපානයේ බුලට් ට්‍රේන්ස්, නැව්, සබ්මැරින්, ගෑස් ටර්බයින් සහ අභ්‍යවකාශ යානා පවා හදන්නේ. ඉතින් මේ හැම අංශයකම ඉන්න දක්ෂම ඉංජිනේරුවෝ ඔක්කොම එකතු වෙලා තමයි මේ බයික් එක ඩිසයින් කරේ. ඔයා දැකලා ඇති මේ බයික් එකේ ඉස්සරහා තියෙනවා අමුතුම ලෝගෝ එකක්. ඒකට කියන්නේ රිවර් මාක් ලෝගෝ කියලා. Kawasaki සමාගම මේ ලෝගෝ එක ගහන්නේ එයාලගේ ඉතිහාසයේ බිහි වෙන සුවිශේෂීම ප්‍රෙස්ටීජ් ප්‍රොජෙක්ට්ස් වලට විතරයි. මේ බයික් එකට ඒ තරමටම එයාලට විශේෂයි. දැන් එමු මේකේ හදවතට. 998cc inline 4 එන්ජිමක් මේකේ තියෙන්නේ. හැබැයි මේක සාමාන්‍ය විදිහට හුස්ම ගන්න එන්ජිමක් නෙවෙයි. මේකට හයි කරලා තියෙනවා අති දැවැන්ත සුපර්චාර්ජර් එකක්. ටර්බෝ එකක් වගේ එක්සොස්ට් ගෑස් වලින් නෙවෙයි මේක කැරකෙන්නේ. මේක කැරකෙන්නේ කෙලින්ම එන්ජිමේ ක්‍රෑන්ක්ෂාෆ්ට් එකට සම්බන්ධ කරලා තියෙන ප්ලැනටරි ගියර් සිස්ටම් එකක් හරහා. මේ සුපර්චාර්ජර් එක ඇතුලේ තියෙන පෙත්ත, එහෙම නැත්නම් ඉම්පෙලර් එක හදලා තියෙන්නේ සම්පූර්ණ ඇලුමිනියම් කුට්ටියක් ත්‍රිමාණව කපලා. මේක කොච්චර දරුණුද කියනවා නම් එන්ජිම එක වටයක් කැරකෙද්දී මේ ඉම්පෙලර් එක වට 9.2ක් කැරකෙනවා. ඒ කියන්නේ බයික් එක 14000 rpm වල යද්දී මේ සුපර්චාර්ජර් එක 1,30,000 rpm වල කැරකෙනවා. තත්පරයකට ලීටර් 200ක වාතය එන්ජිම ඇතුළට බලෙන් ඔබනවා. මේක ඇත්තටම බොහෝ ජෙට් එන්ජින් කම්ප්‍රෙසර් ස්ටේජස් වලටත් වඩා වැඩි rpm එකකින් තමයි කැරකෙන්නේ. මෙතනදී H2 පිස්සෝ අනිවාර්යෙන් දැනගන්න ඕන රහසක් තියෙනවා. වාතය මෙච්චර වේගෙන් ඔබද්දී ඒක මාර විදිහට රත් වෙනවා. සාමාන්‍යයෙන් ඒකට ඉන්ටර්කූලර් එකක් දාන්න ඕනනේ. හැබැයි H2 එකේ ට්‍රැඩිෂනල් ඉන්ටර්කූලර් එකක් නැහැ. Kawasaki ඉංජිනේරුවෝ මේ සුපර්චාර්ජර් එක කොච්චර එෆිෂන්ට් විදිහට හැදුවද කියනවා නම් වාතය රත් වෙනවා ගොඩක් අඩුයි. ඒ වගේම වෙනම ඉන්ටේක් ප්ලීනම් කූලින් එකක් සහ RAM එයාර් සිස්ටම් එකක් පාවිච්චි කරලා ඒ රස්නේ මනාව පාලනය කරනවා. අනිත් දේ තමයි ඔයාලා අර අහන්න ආස කරන ඒ සද්දේ. රේස් කරලා එකපාරටම ත්‍රොටල් එක අතාරිද්දී එන්ජිමට යන්න බැරි වෙන දැවැන්ත වායු පීඩනය සුපර්චාර්ජර් බයිපාස් වැල්ව් එක හරහා එළියට විසිවෙන සද්දය තමයි ඒ. ඒක ඇහෙද්දි නම් අහල පහල ඉන්න අයගේ ලේත් රත් වෙනවා. මේ තරම් පවර් එකක් සාමාන්‍ය ගියර්බොක්ස් එකකින් රෝදෙට දෙන්න ගියොත් ඒක කුඩු වෙලා යනවා. ඒ නිසා Kawasakiලා මේකට දැම්මේ රේසිං මෝටර්සයිකල්ස් වල වයිඩ්ලි යූස් කරන ඩොග් රින් ට්‍රාන්ස්මිෂන් එකක්. ගියර් මාරු කරද්දී ගියර් රෝද සම්පූර්ණයෙන්ම එහා මෙහා යන්නේ නැතුව පොඩි රින්ග්ස් වගේක් විතරක් මාරු වෙන නිසා තත්පරෙන් පංගෙන් ගියර් මාරු වෙනවා කිසිම ගැස්සීමක් නැතුව. ඊළඟ ප්‍රශ්නේ H2R එක ටෙස්ට් රන්ස් වලදී පැයට කිලෝමීටර් 400ක වගේ වේගයකට පවා ළඟා වෙලා තේනවනේ. ඉතින් මේ යකාව නවත්තන්නේ කොහොමද? ඒකට Brembo Stylema calipers එක මිලිමීටර් 330ක දැවැන්ත ඩිස්ක් බ්‍රේක්ස් ඉස්සරහට දීලා තියෙනවා. මේ බ්‍රේක්ස් කොච්චර පවර්ෆුල්ද කියනවා නම් හරියට ඇල්ලුවොත් ඔයාගේ S2 එළියට පනන සයිස් එකට බයික් එක හිටනවා. විශේෂයෙන්ම H2R එකේ තියෙන කාබන් ෆයිබර් වින්ග්ලට්ස් දැකලා තියෙනවද? Kawasaki අභ්‍යවකාශ අංශය තමයි මේවා හැදුවේ. මේ බයික් එක වේගෙන් යද්දී ඇත්තටම උඩට ඉස්සිලා පියාඹන්න හදන්නේ. ඒක පාලනය කරලා බයික් එක පාරටම ඔබලා තියාගන්න තමයි මේ වින්ග්ලට්ස් දීලා තියෙන්නේ. අනික ජපන් සුපර් බයික් වල ගොඩක් වෙලාවට එන්නේ ඝන ඇලුමිනියම් ෆ්‍රේම් එකක් නේ. අයි මේක පරණ විදිහට කොළ පාට යකඩ බට වලින් හදපු ට්‍රෙලිස් ෆ්‍රේම් එකක් දුන්නේ. හේතු දෙකයි. එකක් තමයි සුපර්චාර්ජර් එකෙන් එන දැවැන්ත රස්නේ ඉක්මනට එළියට යන්න ඉඩ ඕන. අනිත් එක තමයි මේකේ තියෙන අති විශාල ටෝක් එක දරා ගන්න නම් ෆ්‍රේම් එකට පොඩි නැබෙන්න සුළු ගතියක් තියෙන්න ඕන. ඒක හරියටම දෙන්න පුරුවන් මේ ට්‍රෙලිස් ෆ්‍රේම් එකට විතරයි.
ඔයා හිතුවොත් මේකේ තියෙන නිකම්ම කළු පේන්ට් එකක් කියලා ඔයාට වැරදුනා. මේකට කියන්නේ සිල්වර් මිරර් පේන්ට් එක කියලා. මේකේ ඇත්තටම තනිකර රිදි ලේයර් එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පේන්ට් එකේ තියෙන ස්පෙෂලි ඩිසයින්ඩ් ක්ලියර් කෝට් එක නිසා අවුවේ වැටෙද්දී මේකේ තියෙන රසායනික බන්ධන ඉබේම ඇදිලා ගිහින් පොඩි සීරුම් ඉබේම රිඩියුස් වෙනවා. අවසාන වශයෙන් H2 සහ H2R අතර වෙනස. H2 කියන්නේ පාරේ පදින්න පුළුවන් 200 HP එන ලයිසන් කරන්න පුළුවන් බයික් එක. හැබැයි H2R කියන්නේ පාරේ තහනම් 326 HP එන අමු යකෙක්. මේක සම්පූර්ණ ට්‍රැක් මැෂින් එකක් නිසා කම්පැනියෙන් වොරන්ටි එකක් දෙන්නේ නැහැ වගේම මේකට තියෙන රේස් ලෙවල් මේන්ටනන්ස් ඉන්ටර්වල්ස්. ඒ කියන්නේ නිතරම ලොකු සර්විස් එකක් දෙන්න ඕන. ඒ තරම් මේක එක්ස්ට්‍රීම්. කොහොම වුණත් තාක්ෂණයෙන් වේගයෙන් සහ අර ඇඟ හිරිවැටෙන සද්දෙන් අදටත් කිරුළ දරන්නේ මේ Kawasaki Ninja H2 සහ H2Rම තමයි. ඔයාට හම්බුනොත් ඔයා ගන්නේ පාරේ පදින්න පුළුවන් H2 එකද නැත්නම් ට්‍රැක් එකේ පිස්සුවක් නටන්න පුළුවන් H2R එකද? පල්ලෙහායෙන් කමෙන්ට් කරන්න. මේ වගේ වාහන ලෝකේ කාටවත් නොතේරෙන රහස් සරලවම අරන් එන වාහන මාස්ටර් ක්ලාස් එකෙන් දිගටම බලන්න. අපේ පේජ් එක ෆලෝ කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඊළඟ මාස්ටර් ක්ලාස් එකෙන් හමු වෙමු. ජය වේවා.